අද පොඩ්කාස්ට් එකෙන් කතා කරන්නේ upgrade your life in 1 year. ඉතින් අවුරුද්දක් ඇතුළත ඔයාගේ ජීවිතය කොහොමද අප්ග්‍රේඩ් කරගන්නේ කියලා කාරණා 6ක් පිළිබඳව තමයි මම කතා කරන්නේ. ඉතින් අපි කතා කරමු ඒ කාරණා 6 මොනවද කියලා. අංක 6 වෙනි කාරණාව විදිහට මම අරගෙන තියෙන්නේ remove negative people. ඔයාගේ ජීවිතයේ ඉන්න ඔයාට අහිතකර විසකුරු මිනිසුන්ව ඔයාගේ ජීවිතයෙන් අයින් කරගන්නට ඕනේ. කොටින්ම කියනවා නම් එහෙම ඒක ඔයාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් ඉන්න පුළුවන්. කවුරුම් හරි හැම වෙලේම ඔයාට නෙගටිව් වයිබ්ස් දෙනවා නම්, ඔයා මොන හරි දෙයක් කරන්න හදද්දි ඔයාට මේක කරන්න බෑ කියලා ඔයා කියන කට්ටිය. ඒ වගේම තමයි ඔයාගේ හැම වෙලේම මොකක්ම හරි අඩුපාඩුවක් දකින කට්ටිය. එහෙමත් නැත්නම් ඔයා මොන හරි දෙයක් කරන්න ගියාට පස්සේ ඔයාට ඒක හැම වෙලෙම ඔයාගෙන් කකුලෙන් අදින කට්ටිය. එහෙම නැත්නම් ඔයාට අපහාස උපහාස කරන කට්ටිය. ඔයාගේ මානසික සතුට, මානසික සුවයට පොඩි හරි හානියක් කරන කවුරු හරි ඉන්නවනම් ඒ හැම දෙනාම වගේ ඔයාගේ ජීවිතෙන් ඔයා අයින් කරගන්න එක ඔයා ඉස්සලාම කරන්නට ඕනේ. එතකොට ඔයාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම ඕටෝමැටිකලි අප්ග්‍රේඩ් වෙනවා. ඕටෝමැටිකලි ඔයා සක්සස් එක කරා යන ගමනට යනවා. මම අංක 5 වෙනි කාරණාව විදිහට අරගෙන තියෙන්නේ commit 500% to a goal. ඔයාගේ ජීවිතයේ ඉලක්ක තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ ජීවිතවල ඉලක්ක තියෙන්නට ඕනේ. ඉලක්ක තියෙනවා නම් ඒ ඉලක්ක වලට ඔයා 100%ක් නෙමෙයි 500ක් 500 ගුණයක් ඔයා අනිවාර්යයෙන්ම ඒක ફોකස් කරන්න ඕනේ. ඒක වෙනුවෙන් කමිට් වෙන්න ඕනේ. ඒක වෙනුවෙන් කැප වෙන්නට ඕනේ. ඔයා හැම වෙලේම ඒකත් එක්ක ජීවත් වෙන්නට ඕනේ. උදාහරණයක් ගන්නකො පුංචි ළමෙක් හරි එහෙම නැත්නම් ටීනේජ් කෙනෙක් ඉන්නවා නම් එයාට එක්සෑම් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි දන්නවා ප්‍රයිවට් සෙක්ටර් එකේ වුණත් පබ්ලික් සෙක්ටර් එකේ වුණත් ඉන්න ඔයා එහෙම නැත්නම් බිස්නස් එකක් කරන කෙනෙක් වුණත් ඔයාට අනිවාර්යයෙන්ම එක්සෑම්ස් තියෙනවා. මොනවාට හරි ඔයාගේ පේපර් ක්වොලිෆිකේෂන්ස් වලට එක්සෑම්ස් තියෙනවා. එතකොට ඔයා එක්සෑම් එකක් ફોකස් කරනවා නම් ඔයා ඒක ඔයාගේ ඒ කාල සීමාව තුලම ඒකේ ක්ලාසස් වලට හරියට ජොයින් වෙන්න ඕනේ, ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න ඕනේ, හෝම්වර්ක් කරන්නට ඕනේ, ඒකේ ස්ටඩීස් කරන්න ඕනේ, කේස් ස්ටඩීස් කරන්න ඕනේ. ඒකත් එක්ක ජීවත් වෙන්නට ඕනේ ඒ සම්පූර්ණ කාලය. එහෙම නැත්නම් ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒක ආරම්භ කරන්න ඔයා සිතුවිල්ල පටන් ගත්ත මොහොතේ ඉඳලම ඔයා ඒක ඔයාගේ ඩ්‍රීම් එක කරගෙන ඒක තුල ජීවත් වෙන්නට ඕනේ. ඒක ප්ලෑන් කරන්න ඕනේ. ඒක ફોකස් කරන්න ඕනේ. ඒ හා සමගාමී ව්‍යාපාර පිළිබඳව ඔයා අධ්‍යයනය කරන්නට ඕනේ. ඔබ නර්තන ශිල්පිනියක් වෙන්න, එහෙම නැත්නම් රංගන ශිල්පිනියක් වෙන්න, මොඩල් කෙනෙක් වෙන්න, මේ කුමන දේ ඔයාගේ ටාගට් එකක් වුණත් ඒ තුල ජීවත් වීම තුලින්, ඒ තුල 100% ගුණයකින් ජීවත් වීම තුළ ඔයාට පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම ඒ කාර්යය සාර්ථක කරගන්න වගේම ඔයාගේ ලයිෆ් එක අනිවාර්යයෙන්ම හිතා ගන්නවත් බැරි තරමට අප්ග්‍රේඩ් කරගන්න. හතර කාරණාව විදිහට මම ඔයගලන්ට අරගෙන එන්නේ stay humble. ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නවා කියලා කියන්නේ අප්ග්‍රේඩ් කරගන්නවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ හැම අතින්ම ඔයාගේ තියෙන මානසික ගුණධර්ම වලින් පවා ඔයා අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. එතකොට තමයි ඔතන ඔයා අංග සම්පූර්ණ මිනිසෙක් බවට පත් වෙන්නේ. ඉතින් stay humble කියලා කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ නිහතමානීකම තියාගන්නට ඕනේ. ඔයා නිහතමානීව හැමදේම බාර ගන්නට ඕනේ. ඔයා හැමෝටම පුළුවන් තරම් ඔයා නිහතමානී වන්නට ඕනේ. නිහතමානීකමට පුළුවන් වෙනවා ඔයාගේ ජීවිතේ ඔයා හිතන්නවත් නැති තව පිම්මක් ඔයාගේ ජීවිතේ පන්නවන්නට. එතකොට සාමාන්‍ය සාර්ථක පුද්ගලයෙක්ට වඩා ඔයා නිහතමානී චරිතයක් වෙලා මේ ගමන ගියොත් එහෙම ඔයා එක්ස්ට්‍රා ඕඩිනරි මිනිස්සෙක් වෙනවා. එතකොට මේ දේවල් වලින් තමයි ඔයාව වැඩි වැඩියෙන් ආකර්ෂණය වෙන්නේ. මේ දේවල් වලින් තමයි ඔයාව ගෞරවයට සම්මානයට පාත්‍ර නිසා ඔයාව මේ ලෝකයේ තුල බැබල වෙන්නේ. අංක 3 කාරණා විදිහට මම ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ learn from all the mistakes. වැරදි සිද්ධ වෙන එක අතපසු වීම සිද්ධ වෙන එක අපිට වළක්වන්නට බෑ. නමුත් ඒක කිසිම වැරද්දක් නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු, අපි ප්‍රොටක්ෂන මිනිස්සු, අපි අතින් වැරදි වෙන්නට පුළුවන්, අපි අතින් අඩුපාඩුකම් අතපසු වීම වෙන්නට පුළුවන්. හැබැයි එකම දේ තමයි අපි අතින් යම්කිසි අතපසු වීමක්, වැරද්දක්, මිස්ටේක් එකක් වුණා අපි අනිවාර්යයෙන්ම ඒක හදා ගන්නට ඕනේ. එහෙම නැත්නම් අපි ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නට ඕනේ. ඒක ආපහු නැවත රිපීට් නොකරන්නට. එහෙම වුණොත් එහෙම අපේ ජීවිත, ඔයාගේ ජීවිතේ අප්ග්‍රේඩ් කරගන්න ඔයා යන ගමන අතිසාර්ථක වෙනවා. ලෝකේ අපි කරන කිසිම දෙයක් නාස්තියක් වෙන්නේ නැහැ. අපි කරන දෙයක් එක්ක ජයග්‍රහණයක්, එහෙම නැත්නම් ඒක පරාජයක් වෙන්නේ නැහැ. ඒක අත්දැකීමක් වෙනවා. ඉතින් ඒක නිසා වැරදුනා කියලා, මගහැරුණා කියලා
මිස්ටේක් එකක් වුණා කියලා ඔයා ඔයාගේ ගමන නතර කරන්නවත් ඔයාගේ ඉලක්කය නතර කරගන්නවත් එපා. හැබැයි ඔයාට කොතනද වැරදුනේ, ඔයාට ඇයි වැරදුනේ, ඔයාට මොකක් නිසාද, කවුරුන් නිසාද, මොන හේතුව නිසාද කියන දේ ඔයා අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරලා ඒකෙන් ඔයා ඉගෙන ගන්නට ඕනේ. ඔයාගේ ඊළඟ පියවර ඊටත් වඩා අතිසාර්ථකව කොහොමද තියන්නේ කියලා. ඉතින් upgrade your life in 1 year අවුරුද්දක් ඇතුළත ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න කොහොමද කියන එකේ මම දෙවනි කාරණාව විදියට ඔයගලන්ට කියන්නේ keep building relevant skills. ඉතින් අපිට ඕනම දෙයක් කරන්න ස්කිල් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඔයාගේ ස්කිල් බිල්ඩ් අප් කරගන්නට ඕනේ. ඔයා හිතන්නකෝ ඔයාට වෙන්නට ඕනේ රංගන ශිල්පියෙක් කියලා, එහෙම නැත්නම් මොඩල් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඔයාගේ ස්කිල් එක වැඩි කරගන්න ඕනේ. ඔයා ටෝක් සෙෂන්ස් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයා හොඳ මොඩලින් කෝච් කෙනෙක්ව හම්බ වෙන්න ඕනේ. ඔයා ඇක්ටර් කෙනෙක්, ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න නම් ඉන්නවා. ඒ සම්බන්ධ පාඨමාලාවක් හදාගන්නට ඕනේ. එහෙම නැත්නම් ඔයා කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා කම්පියුටර් එකක් ගන්න ඕනේ. ඒක සම්බන්ධව ස්කිල්ස් ඔයා ඩෙවලොප් කරගන්න ඕනේ. ඒ සම්බන්ධ ඔයාට පුළුවන් Zoom sessions වලට, එහෙම නැත්නම් ඒ සම්බන්ධ classes වලට, ඒ සම්බන්ධ course එකකට සම්බන්ධ වෙන්න වැඩි දියුණු කරගන්නට ඕනේ. ඒ සම්බන්ධව ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒ සම්බන්ධව ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි මේකට සිංහලෙන් කියන සතත අභ්‍යාසය යෙදෙන්නට ඕනේ කියලා. ඒ වගේම තව ඔයාට ඒ සම්බන්ධව ඒ ශාස්ත්‍රයේ තියෙන ප්‍රවීණයන්ගේ අත්දැකීම්, ඒ සම්බන්ධව සාර්ථකත්වයට පත්වෙච්ච කට්ටිය මොනවද කරලා තියෙන්නේ, අන්න ඒ දේවල් එක්ක ඔයාගේ තවදුරටත් ඔයාගේ තියෙන ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඔයා වැඩ කටයුතු සිද්ධ කරන්නට ඕනේ. අංක 1 කාරණාව විදිහට මම අරගෙන තියෙන්නේ reinvest yourself. ඉතින් ඔයා වෙනුවෙන් ඔයා නැවත ආයෝජනය කරන්න පටන් ගන්න. ඒ ආයෝජනය මුදල් වලින්, ඔයාගේ කාලයෙන්, ඔයාගේ ධනයෙන්, මහන්සියෙන්, ඔයාගේ ශ්‍රමයෙන්, මේ හැම එකක්ම ඔයා අහපව් නැවත වරක් ඔයා වෙනුවෙන් ආයෝජනය කරන්න පටන් ගන්න. අන්න එතකොට ඔයාගේ ජීවිතයේ අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අප්ග්‍රේඩ් කරගන්නට පුළුවන් වෙයි. ඔයා අද ඉන්න පුද්ගලයාත් එක්ක තව වසරකින් බැලුවොත් එහෙම මේ කියන කාරණා 6 ඔයා හරියට ඔයාගේ ජීවිතේට එකතු කරගත්තොත් එහෙම ඔයා 2025 මේ පෙබරවාරි මාසේ මුල් සතියේ අද අපි මේ වීඩියෝ එක කරන්නේ ඔයා 2026 පෙබරවාරි මාසේ මුල් සතිය වෙද්දී ඔයා ජීවිතේ හිතා ගන්නවත් බැරි පිම්මක් ගියපො හිතා ගන්නවත් බැරි තැනකට ඔයාව එසවිලා තියෙයි කියලා මම ඔයාට විශ්වාසයෙන් කියනවා.